යෝගාසන ධර්ම දේශනාව ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සිනිසා ස්ටුඩියෝ Facebook පිටුව හරහා මේ ධර්ම දේශනාව මෙතෙන් ඉඳලා ඔබට සජීව විකාශනය එකතු කරනවා. අපි සූදානම් වෙනවා බීචි ප්‍රේම කුමාර ත්‍රිබාල් පියාණන්ගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් මෙම ධර්ම දේශනාව මෙලෙස සංවිධානය කෙරුවා. බිරිඳ දූ දරුවන් විසින් සංවිධානය කරන්නට සිදු වුණා. විශේෂයෙන්ම මතක් කරන්නට ඇති ඒ අතර ගල්අතර සියලුම සුවිච්ඡා සංවිධාන, ඒ වගේම ගල්අතර සියලුම ගම්වාසීන්, ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාමත්, ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී සහයෝගය දැක්වූ සියලුම තරුණ කැලට, ඒ වගේම මෙම වැඩසටහන සංවිධානයේදී අප වෙත ඉමහත් සහයෝගය දැක්වූ සම්බන්ධීකරණය කටයුතු කළ මාවත් විශේෂයෙන් මතක් කරලා තිබෙනවා. එයටත් මතක් කරලමින් මේ අවස්ථාවේදී අප සූදානම් වෙනවා ධර්ම දේශනාව මේ විදිහට පෙළගස්සන්න කලින් මෙන්න මේ කීපය ඔබට මතක් කරන්නට. විශේෂයෙන්ම සාහිත්‍ය රසය, කලාව බුදුරජාණන් වහන්සේ යම් යම් තැන්වලදී ධර්ම දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් කවිබණ අහලා සංඝසට නමක් රහත් වුණා කියලා අහලා තියෙනවා. ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට උනි අපේ පන්සලේ වැඩ ඉන්න අපේ ස්වාමින් වහන්සේ, ඒ කියන්නේ ගල්අතර පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ලස්සන සුමధుර කටහඬක් තිබෙනවා. මම කවි බණ අහන්න මේ වගේ වැඩසටහන වලට යද්දී දැක්කනම් ලස්සන කවි බණ කටහඬක් මං හිතන්නේ මට මේ මෑතකදී හමු වුණු අවුරුදු 1කමාරකට කලින් හමු වුණු ගල්අතර අපේ පඤ්ඤාසාර සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කරන්නට ඕනේ. උන්වහන්සේගේ ආශිර්වාදය විශේෂයෙන්ම ලැබුණා මේ කටයුත්ත කරද්දී. විශේෂයෙන්ම කලාව, සාහිත්‍ය රසය තුළ අර ભેදය එහෙම නැත්නම් වෙනත් පටු හැඟීම් නැති බවත් අපි මතක් කරන්නට ඕනේ. උන්වහන්සේගේ ආශිර්වාදය අපිට ඉහළින්ම ලැබුණා මේ කටයුත්ත කරගෙන යද්දී. මා ආරාධනා කරනවා මේ අවස්ථාවේදී අපට අනුකම්පාවෙන් ධර්ම දේශනාව කිරීම සඳහා චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පූජා කිරීම සඳහා මා ආරාධනා කරනවා ධර්ම දේශනාව සංවිධානය කරන එම මෑණියන් වහන්සේටත් එම දිනියටත් ආරාධනය කරනවා. චාරිත්‍රානුකූලව මෙහෙණින් වහන්සේලා දෙපළට දෙහත් වට්ටිය පූජා කරමින් ධර්ම දේශනාව සඳහා අප සමග එක්වන්නට. සියලු දෙනාම දොත් මුදුන් තබාගෙන සාදු 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 කෙමින් ධර්ම දේශනාව අප සඳහා අනුකම්පාවෙන් කර දීම සඳහා ආරාධනා කරමු. සුපින්වතුනි, සුපින්වතියනි, මේට වසරකට කලින් අප අතරින් වෙන්නොන එම පියතුමාණන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් යෝගාසන කවිමය ධර්ම දේශනාව අපට අනුකම්පාවෙන් කර දීම සඳහා කාව්‍ය ශ්‍රී ගණේමුල්ලේ දීපා ධම්මපාලි පොටි මෙහෙණින් වහන්සේටත් කාව්‍ය ශ්‍රී ගණේමුල්ලේ ප්‍රතිපා ධම්මපාලි පොටි මෙහෙණින් වහන්සේටත් දොත් මුදුන් තබාගෙන අපි සාදු 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 කියමින් ආරාධනා කරමු. අවසරයි මෙහෙණින් වහන්සේලා. නැවත වතාවක් ශබ්ද නගල සාදු කියන්න. තව වතාවක් ශබ්ද නගල සාදු කියන්න.
මේ විහාරස්ථාන පිම්බිම තුල වැඩ සිටින විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වැඩහිඳ වදාරන පින්නැති නායක මාහිම්පාණන් වහන්සේලාගේ පාද පත්ම අභිවන්දනය කරමින් අවසර ප්‍රාර්ථනා කර සිටිනවා මේ විහාරස්ථාන පිම්බිම තුල අප දෙනම වහන්සේට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට අද මේ ගම්වාසී ප්‍රදේශවාසී පින්නැති හැම දෙනාම වෙනදා නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරී පැත්තකට දාලා සුදුවතින් සැරසී විහාරස්ථාන පිම්බිම තුලට දුවගෙන ආවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශේසත් ධර්මයෙන් බිඳක් කවියෙන් ශ්‍රවණය කරන වාය කියන අදහසින් කාල වේලාව යන නිසා කාලය අපට බොහෝම වටින නිසා මේ විහාරස්ථාන පිම්බිම තුල පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට කවියෙන් ආරම්භ කරමු. ලොවම මහා බඹෝද ආදර අම්මාය මව්ගුණ වනන්නට කවි කර බැරෝවාය නිවසේ මිනි පහන ආදර පියාය බන අරබන්නේ අපේ මව්පියෝ වැඳලාය සිතුවිලි දැනේ අවදි කරන්න පරිසරයට ඔබේ හඬ මුසු එන්න දහම්මමාවේ තිලොවතෙමන්න දැතනාලලේ බැඳ සාදු කියන්න ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දෙතම නලලේ තියා පන්සිල්
භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปังสมาธิยามิ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं
මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං සම්බුදු දහම තුල තිරස හැඳින්නෙමි දිවි ඇති තුරා ඒ ගීතය ගායන්නෙමි හදවත පුද සොනේ පරසතෝ නෙලන්නෙමි ලෝතර පාපියුම පළමුව වඳින්නෙමි වනපොත් වෙමි පෙළහර පෑ කලක සිට නිදානයක් ලෙස බැබළුණු සතර වට මුළු සත්වගම සුවපත් කළ සියලු විට දේවනුවනමස් කාරයිදම් රුවන හට ලෝතර සමිදෝ පෙන්වාදුන් ආමනිවන ලැබගනු පිණිස මුළු ජීවිත යම ගෙවන කසාවත දරාගෙන පව් මල තවන නමදිමිතේවන වර උත්තම සංගරුවන බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරී
යති උච්චරේ ආහුනේයච පුත්තානං පජාය අනුකම්පකාති කරගෙන තුනුරුවන් බැති බාර අභිවන්දේ කවිපද රැගෙන සුපිපුණු සිතු විලිකන්දේ මහමෙර උසට දරු දුක දුක් ගිනි වින්දේ අවසර දෙමා පිය පායුව ලයි වෙන්දේ ධර්මශ්‍රවණාබිලාසී වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්වතියනි අද මේ විහාරස්ථාන පිම්බිම තුල ඊ타ම වටිනා කවිබණ දේශනාවක් සිද්ධ කර ගන්නටයි පින්නැති හැමදෙනාම අද මේ සූදානම් වී සිටින්නේ. නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරි පැත්තකට දාලා සුදුවතින් සැරසී අද මෙතනට දුවගෙන ආවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශේසත් ධර්මයෙන් බිඳක් කවියෙන් ශ්‍රවණය කරන වාය කියන අදහසින් සාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් පරම පවිත්‍ර වූ අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් බුදුදහම දායාද වූ උදේ සවස බණ පද අසන උදේ සවස බණ පද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාව තුල වර්තමාන සමාජයේ අම්මට තාත්තට නොසලකන දරුවෝ පිළිබඳ අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. අම්මා තාත්තව මහලු මඩම්වලට දමන අම්මා තාත්තව ගෙයි පිළිකන්නට දමන අම්මා තාත්තව මහ පාරට ඇදලා දමන දරුවෝ පිළිබඳ බුදු බණ පද අසන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාවේ අපි හැමෝටම අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. පුංචි දරුවාගේ පටන් ගත්තත් අම්මා තාත්තට රවන අම්මා තාත්තට ගහන අම්මා තාත්තට බනින දරුවෝ අපට වර්තමාන සමාජයේ අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. දෙසවන් යොමාගෙන මෙතෙන් සිට කවියෙන් ශ්‍රවණය කරමු. ඔබේ අම්මාගේ වටිනාකම ඔබේ තාත්තාගේ වටිනාකම කුමක්ද කියන වග යුගාසන කවිබණ තුලින්
අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි ඇයි නාසන්නේ අම්මාවරු ඇයි අද බඩගින්නේ අම්මාවරු ඇයි අද බඩගින්නේ දෙවි තෙවි සසර දුක් ගින්නේ කඳුළු බිබී මහා මග ඇවිදින්නේ සොඳුරු නදන ගුණ අමතක වන්නේ ගෙදර බුදුන්ටද මෙහෙම කරන්නේ සිය දහසක් පෙතුමන් හද පුරලා වෙහෙස මහන්සිව දහඩිය හෙළලා දරුවෝ මට නොබා ලති යැයි සිතලා මව්පියවරු යති සිඟමන් යදලා මව්පියවරු යති සිඟමන් යදලා පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ දින්නාහම් භික්ඛවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලා ඒ පින්වතුනි බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. වැටුපක් පඩියක් නොලබා දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. ඒ ආදරණීය අම්මා තාත්තව තමයි වර්තමාන සමාජයේ බොහෝ තරුණ දරුවන් මහලු මඩම් වලට මහා පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා දමන්නේ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක ඔබ දන්නවා නම් කවදාවත් ඔබ ඔබේ අම්මා තාත්තා දිහා රවලවත් බලන එකක් නම් නැහැ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන වර්තමාන සමාජයේ පින්නැති ඔබ හැමදෙනාට ගැලපෙන අපූර්ව කතාවක් තමයි අද කවි කොට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ කතාව තමයි පින්වතුනි
මුගලම් තෙරුන් වහන්සේගේ කතාව දෙසවන් යොමාගෙන මෙතෙන් සිට කවියෙන් ශ්‍රවණය කරමු. අම්මා තාත්තා පිළිබඳ කියවෙන මේ වටිනා කතා පුවත. මුගලන් සමිදු පිරිනිවනට වැඩිය විට මහසඟරුවන නෙත්වල ඇත කඳුළු කැට දැනගන්නට සියලු දෙබිඳ හඳුරු පට ගැටලුව රැගෙන යනවාදම් සභාවට. වර්තමාන සමාජයේ පෙන්නැති ඔබ හැමදෙනාම දන්නවා ඇති. ඒ වාගේම අසා ඇති. බුද්ධ ශාසනයේ අගසව් දෙනම අතර ඊ타ම මනරම් වූ මුගලම් තෙරුන් වහන්සේ පිළිබඳව. මුගලම් තෙරුන් වහන්සේ අවසානයේ අපවත් උනේ පින්වතුනේ ඊ타ම සෝචනීය විදිහට. උන්වහන්සේ වැනි උත්තරීතර ශ්‍රාවකයන් වහන්සේ නමකට අවසානයේ එහෙම වන්නට හේතුව එදා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මාපුත් මුගලන් තෙරුන් වහන්සේට එබඳු තත්ත්වයක් හිමි වුණේ අතීතයේ පෙර කරපු මහා අකුසල කර්මයක් නිසාවෙන් කියලා. එවිට ශ්‍රාවකයන් වහන්සේලා නැවතත් බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මේ මුගලම් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරන සේක්වා කියලා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන වර්තමාන සමාජයේ පින්නැති ඔබ හැම දිනාටම ගැලපෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මේ මුගලම් තෙරුන් වහන්සේගේ අතීත කතාව දෙසවන් යොමාගෙන මෙතෙන් සිට කවියෙන් අපි අහලම බලමු. දඹදිව් තලයේ ඈතට යනවා පොඩි පැල්පතකට සිත යොමු වෙනවා බලමුද බීලා වෙනවද මොනවා තිදෙනෙකු සතුටින් ජීවත් වෙනවා දුටුවම දෙනෙතට කඳුළුම කැන්දායි සෝකය දුක හිත පතුලේ රන්දායි මාමේ පවසන් නෙමේ හින්දා
අන්දයි නිවසේ මව්පියෝ දෙන්නම අන්දයි. පින්වත්නි, මුගලන් තෙරුන් වහන්සේගේ එකම එක ආත්ම භාවයක උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. අම්මා තාත්තා අන්ධ වුණත් ඒ දෙපළගේ යුතුයකම නම් මේ පුතා පැහැර හැරියේ නැහැ. අහිංසක අම්මට තාත්තට සලකමින් ඇස් දෙක වගේ රැක බලා ගනිමින් මේ පුතා ජීවිතේ ගෙවනවා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට දවසක් මේ පුතාගේ අසරණ අන්ධ පියාණන් තම පුතාට කතා කරලා එදා මෙන්න මේ වගේ දෙයක් කියනවා. අපට ලැබේ ඔබගෙන් සැනසීම එය සතුටකි ජීවිතයට ආව පුතුට ලබා දෙන්නට සැනසීම පුතේ අසන්නට සිතුනා මෙහෙම පින්නුආදරෙන් දිවියේ දායාගුනේ හින්දා මමත් සතුටින් නැත කියාසෙනේ විම්දෙමි කෙසේ හෝ හද තුල දරාසෙනේ ගැටලුව කීමද ආදර මගේ පියාණනේ ඉතිරිව ඇත්තේ ඔබ ගැන දුක තමයි සිතේ ඒ ගැන සිතන විට කාරදර නිමක් නැතේ එනිසා මීට මේ විසඳුම තමයි සෙනේ බිරිඳක් ගෙන ආවොත් හොඳයි පුතේ. එදා අසරණ අන්ධ පියාණන් පුතාට කතා කරලා කියනවා පුතේ නුඹ හැමදාම අපි දෙන්නාට සලකගෙන ජීවිතේ ගෙවනවා. අපි නැති වුණ දවසක නුඹ තනි වෙනවා. අපි දෙන්නා මැරෙන්න කලින් මේ නිවසට බිරිඳක් කැන්දාගෙන එන්න. අසරණ අන්ධ පියාණන් පුතාට එහෙම යෝජනා කළත් පුතාගේ එකම බලාපොරොත්තුව තමයි අම්මට තාත්තට සලකමින් ඇස් දෙක වගේ රැක බලා ගනිමින් ජීවිතේ ගෙවන්න. නමුත් මේ අහිංසක දෙමාපියන් දෙපළගේ බලවත් ඉල්ලීම නිසාවෙන් එදා මේ පුතාට සිද්ධ වෙනවා පින්වතුනි නිවසට බිරිඳක් කැන්දාගෙන එන්නට.
ඇතිතෙක් කාඳුළු සයුරේ දස ආතපීනු ජය කොතනද තුලෙන් වට පීට මෑනු ඉන් පසු තානා සතුටේ හැසි රෙනසානු වන්දයේ නිවස තුල මං ගලසිනු එදා පින්වත්තුනේ අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අම්මා තාත්තගේ බලවත් ඉල්ලීම නිසාවෙන් නිවසට බිරිඳක් කැන්දාගෙන එනවා. දැන් මේ නිවස තුල අහිංසක අම්මයි තාත්තයි පුතයි නිවසට අලුතින් ආපු මේ බිරිඳයි සතුටින් සාමෙන් ජීවිතේ ගෙවනවා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට පින්වතුනි නිවසට අලුතින් ආපු මේ බිරිඳ තමන්ගේම අම්මව තාත්තව වගේ රැකබලා ගනිමින් තමන්ගේම අම්මා තාත්තට වගේ සලකමින් බොහෝම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. වෙමින් දුවනිය කලෙස සම දාපීට දල්වා කරුණාවෙන් පිරිපාට මාපියෝ දෙන්නට වැඩියෙන් ඊට කවනවා පොවනවා මේ දෙදෙනාට කවනවා පොවනවා මේ දෙදෙනාට පළඳාගෙන සතුටේ මල් මාලේ හද තබමින් ගුණ වත්කම් සීලේ පතුරවමින් හද වත්වල ආලේ බොහෝම සමගිව ගෙව්වා කාලේ. නිවසට අලුතින් ආපු මේ බිරිඳ පින්වතුනි අම්මට තාත්තට සලකමින් බොහෝම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට මේ අහිංසක අම්මටයි තාත්තටයි බොහෝම දුක්මුසු අවධියක පෙරනිමිති පහළ වෙන්නට පටන් ගන්නවා. අපි උනත් සතුටින් නිදලා ඒ සතුට කඩාගෙන වැටුණහම අපට දැනෙන දුක කොහොමද? ඒ දුක තමයි පින්වතුනි එදා මේ අහිංසක අම්මටයි තාත්තටයි උරුම වන්නේ. අම්මට තාත්තට සලකපු මේ බිරිඳ අපි අහලා බලමු කාලයාගේ ඇවෑමෙන් අවසානයේ තනිවම මොනවාද කල්පනා කරන්නේ කියලා.
ආමුත් ගත කරන්නට සතුටින් ජීව මේ උන්දලා අඳුරකි පාවියාව එහෙයින් වැළපෙන්නෙමි මම ඒ බව සිහිව මෙය හරිවදයක්ය මගේ ජීවිතයට ආව අම්මට තාත්තට සලකපු මේ බිරිඳ අවසානයේ කල්පනා කරනවා මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා මට බෑ හැමදාම මේ විදිහට කරන්න මොවුන් දෙන්නා වනසා දමන්න ඕනි කියලා එදා මේ බිරිඳ කල්පනා කරනවා එදා පින්වතුනි මේ බිරිඳ අහිංසක අම්මා තාත්තා ගැන බොරු කියමින් ස්වාමියාට එදා මේ ස්වාමියාගේ හිත බිඳින්නට පවා මේ බිරිඳ පටන් ගන්නවා අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අම්මව තාත්තව ආදරයෙන් කරුණාවෙන් රැකබලා ගත්ත මේ එකම පුතා බිරිඳගේ වචන වලට අම්මට තාත්තට දොස් පවරන්නට පවා පටන් ගන්නවා දවසක් මේ බිරිඳ ස්වාමියාට කතා කරලා මෙන්න මෙහෙම කියනවා එදා මේ බිරිඳයි ස්වාමියයි අතර පින්වතුනි මෙන්න මේ වගේ පුංචිම පුංචි සංවාදයක් ඇති වෙනවා ඔබට මෙය කියන්නෙමි ඉවසාගෙන උන්නෙමි මට බැහැමෙයි තවත් ඉන්න මගේ නිවසට මම යන්නෙමි මගේ නිවසට මම යන්නෙමි සතුටුයි ඉවසීමද සෙනෙහස මගේ නෑමද අනේ යන්න එපා මෙහෙන් ඔබ නැති ඉව කොහොමද ඔබ නැති ඉව කොහොමද මේකයි හේතුව ඉවත් වෙන්නට ඔබගෙන් මමත් ඔබේ මාපියන් සමගින් මම ඉන්නේ නැහැ තවත් එන්නෙමි විසඳුමකට නුඹගේ අදහස පිට කුමක්ද කළ යුතු වන්නේ වහාම කිව මැන මට වහාම කිව මැන මට පව්වෙනු බෑ දින දින ඒ බව ඔබ දැනගෙන මේ දෙන්නා අදම ගොසින් කැලේට දමා එනු මැන කැලේට දමා එනු මැන
එදා මේ බිරිඳ ස්වාමියාට කියනවා පින්වතුනේ මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා. මට බෑ හැමදාම මේ විදිහට කරන්න. මොවුන් දෙන්නා කැලයට දාලා එමු කියලා බිරිඳ යෝජනාවක් කරනවා. එදා තම බිරිඳගේ වචන වලට මේ ස්වාමියා බොහෝම අසරණ වෙනවා. කෙතරම් නසරණ වුණාදයි කිවහොත් පින්වතුනේ තම ජීවිතයට වඩා ආදරය කළ තමන්ගේ අම්මවයි තාත්තවයි මේ පුතාට අමතක වෙනවා. බිරිඳගේ වචන වලට අම්මා තාත්තා ගැන තරහෙන් වෛරයෙන් පුපුරා එදා මේ පුතා තනිවම මෙන්න මෙහෙම කල්පනා කරනවා. නොමැති නිසා මේ අයගේ මිනිස්කම් අපේ දිවි පෙතට අද කරනවා වෙනස්කම් තබමින් ඇය අතරමා දුරස්කම් මගේ බිරිඳට මොවුන් කරනවා වෙනස්කම් එදා බිරිඳගේ වචන වලට දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ අම්මා ගැන පෝෂණය කළ තම ආදරණීය පියාණන් ගැන මේ පුතා මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා. එදා හවසම පින්වතුනි ඒ කාලේ මේ වර්තමානයේ වගේ වහන නම් තිබෙලා නැහැ. මේ පුතාට තිබුණේ අශ්ව රථයක්. මේ අශ්ව රථේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා දරු සෙනෙහස පෙන්නලා එදා මේ පුතා මෙන්න මෙහෙම කියනවා. දරු සෙනෙහස පෙන්වාම විමසනවා දැන් මෙහෙම දැන් මම ගමනක් යන්නට එන්නම ඕනි දෙදෙනාම මව්පියෝ සැක ගති හංගා නොදත් නිසා ඇතිරංගා පුතුගේ වදන පිළි අරගෙන දෙන්නම රත යට නැංගා කතා බහක් නම් නැතය කීමට මෙය හිරිකිතය මාපියෝ දෙන්නම අරගෙන කැලයට යනවා රතය කැලයට යනවා රතය අර ආසරණ මාපියන්ව අරගෙන යනවා
दस मास कोस दारा पुमाऊ कैले दामनवा दस मास कोस दारा බන ටික දෙසමින් යනවා සමහරු නම් නිදියනවා බන දෙසලා ඇතිද මෙමට හිතෙනවා අර බලන්න සමහරු නිදි කිරනවා සමහරු නිදි කිරනවා දැන් හැමෝම වටපිට බලනවා කවුද නිදාගන්නේ කියලා අපි කවියට සමවැදිලා කවි බණ කියනවා ඔබ කවියට සමවැදිලා නිදි කිරනවා. පාළුව කාන්සිය නිදිමත යන්නත් එක්කලා හැම දෙනාම හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න. හොඳයි පින්වත්නි. එදා මේ බිරිඳගේ පුතාගේ යෝජනාව තමයි අදහස තමයි අම්මවයි තාත්තවයි කැලයට දාලා මරලා දමන්න. අම්මව තාත්තව මරන්න පුළුවන් මිහි තලය මොන දරුවෙකුටද? ඒක දරා ගන්න බැරි මහා දුකක්. බිරිඳගේ වචන වලට මේ පුතා අශ්ව රථේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කියනවා ගමනක් යන්නට තියෙනවා මා සමග එන්නට කියලා. අම්මවයි තාත්තවයි අශ්ව රථයට නන්වාගෙන මේ පුතා මහා කැලේ මැදින් දැන් ගමන් කරනවා. ගමන් කරන අතරතුරේ මේ පුතා අශ්ව රථේ නවත්තලා කියනවා මෑණියනි පියාණෙනි අප යන මේ මහා කැලය තුල අපව මරා දමන්නට පල්හොරු රංචුවක් මග බලාගෙන සිටිනවලු. මා ඕන් එලවා දමා එනතුරු ඔබ දෙපළ කොහෙවත් යන්නේ නැතුව මේ අශ්ව රථේටම වෙලා සිටින්න කියලා. අම්මවයි තාත්තවයි මහා කැලේ තුල අශ්ව රථේ මේ පුතා තියලා මහා කැලේ මැදින් නැවතත් මේ පුතා පයින් ගමන් කරනවා. ගමන් කරලා ටික දුරක් ගියාට පස්සේ මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගහනවා මරපියව කොටපියව කියලා. කිසිත් නොදන්න අහිංසක අම්මයි තාත්තයි හිතන්නේ පල්හොරු රංචුවක් ඇවිදින් ඒ අයට පහර දෙනවා කියලා. පහරේ පිට පහරේ වේදනාවල් ලැබෙනකොට එදා මේ අහිංසක අම්මටයි තාත්තටයි මතක් වෙන්නේ පින්වතුනි තමන්ගේ එකම පුතාව. එදා දරු සෙනෙහසින් යුතුව තම පුතා මරපියව කොටපියව කියලා කෑ ගහන මොහොතේ මේ අම්මයි තාත්තයි හඬ හඬා මෙන්න මෙහෙම පුතාට කියනවා පල්ලොරු ඇවිල්ලා අවියත බාර ගෙන
මරණය පැමිණ ඇත දැන් අපි තෝරගෙන එහි ගොර ශබ්ද මේ හඬකන් හාරගෙන දුවපන් පුතේ ඈතට පන බේරගෙන දුවපන් පුතේ ඈතට පන බේරගෙන දෙවියන්ගෙන් යදිද්දී පුතු වෙත පිහිට පුතුගෙම් ලැබුණේ නැහැ යුතුයකම නම් ඊට වෛරය ක්‍රෝධ සිත තුලගෙන තරගෙට මුගුරෙම් තලනවා මාපියෝ දෙන්නට මුගුරෙම් තලනවා මාපියෝ දෙන්නට එදා මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගැහුවා මරපියව කොටපියව කියලා. නැවත ටික වෙලාවක් ගියාට පස්සේ මේ පුතා මුගුරක් අරගෙන අහිංසක අම්මටයි තාත්තටයි හොඳටම පහර දෙනවා. පහරේ පිට පහරේ වේදනාවල් එදා තම පුතාගෙන් ලැබෙනකොට මේ අම්මට තාත්තට මතක් වෙන්නේ පින්වතුනි තමන්ගේ ආදරණීය පුතාව. බලන්න මව් සෙනෙහස පිය සෙනෙහස කෙතරම්ද කියලා. එදා මරණ බයෙන් වෙවුලා අර මහා කැලේ තුල පින්වතුනි මේ අහිංසක අම්මයි තාත්තයි අවසාන මොහොතේදීත් මේ පුතාට හඬ එදා මෙන්න මෙහෙම කියනවා. පහරේ වේද නාවන් සිත පලාය පුතු හින්දාම දුක අමතක වෙලාය හැඩුවේ මෙවැනි දේවල් කියාය අපි මරුණාම මොකද අපේ පුතු බේරිලාය
පිමරුණාම මොකද අපේ පුතු බේරිලාය සෙනෙහස දොවත් දී හැම ඇතො ලෙතනහර මතුවේ මව්පියන් තුල අද හස්දහර නවතා එයින් පසෝ ජීවිත යක මිහිර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර නිල් වෙන තෝරා සිරුරට හිමි විය පහර මුගුරේ පහර ආසරණ තැන් වෙතට පනී නිල්ලුන සිරුර වෙවුලා එක ලෙසට උනී පුතුගේ දැස් ළඟ මේවා හැඩට පෙනී අම්මයි තාත්තයි ඇස් දෙක අහලකවත් කෙනෙක් නැත මෙය දෙය දන්නා මරණය දන් යයි විසකොරු බව පෙන්නා මහා අනන්තරී පාපය කරපින්නා තම මව්මරා යයි පුතුලේ ලිය සිටිමේ පුවත පින්වත් ඔබ අසාගෙන අන්ද දෙමා පියනගේ අද නතර වින ගුණ නොමදත් පුතා පාපෙක වැටිගෙන තම මව්පියන්
පුතු කැලේ හිද තම මව්පියන් මෙරුවා පුතු කැලේ හිද අසන්න දරුවනි නුඹලා බිහි කළේ අම්මා තනි වෙන්නට දෙන්න එපා කවදාවත් අම්මා එක අම්මයි අපට ඉන්නේ එයයි අපේ අම්මා අසරණ වී පිටව ගියත් දරුවනේ අම්මා දරුවනේ අම්මා අනන්තවත් දුක් විඳ විඳ දරුවන් දූ අම්මා සමන්ත සක්වල බුදුනුත් අගය කරපු අම්මා දිගන්තයම සුවඳ කරපු සෙනෙහ කුසුම අම්මා වසන්තයට දරුවන්ගේ හිරහද දෙක අම්මා ඉරහද දෙක එදා පින්වතුනේ අහිංසක අම්මට තාත්තට නිල් වෙනතුරු පහර දීලා අම්මවයි තාත්තවයි මේ පුතාගේ අතින්ම කැලේ මැද මරා දමනවා. දෙනෙත් අසරණ අහිංසක අම්මයි තාත්තයි පින්වතුනේ මහා කැලේ තුල එදා සදහටම දෙනෙත් පියා ගන්නවා. මේ පුතා එදා කරගත්තේ නිකම්පාප කර්මයක් නන් නෙවෙයි පින්වතුනි. මහා ආනන්තරී පාප කර්මයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට මුගලම් තෙරුන් වහන්සේගේ අතීත කතාව ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරලා අවසානයේ පහදා දෙනවා. මුගලම් තෙරුන් වහන්සේ අවසාන භවයේදී උතුම් ඵල ලබා සිටියත් උන්වහන්සේ අවසානයේ අපවත් උනේ හිස පැලිලා. බලන්න පින්වතුනේ එවැනි උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේ පසුපසත් අතීතේ තමා කරපු මහා අකුසල කර්මයන් පසුපසින් ආවා නම් අම්මා තාත්තා මැරූ පාපය පසුපසින් ආවා නම් වර්තමාන සමාජයේ ජීවත් වන මිනිසුන් වන අපි ගැන කවරනම් කතාවක්ද? අම්මා තාත්තා මැරුවත් පාපය පාපයමයි. අම්මට තාත්තට නොසලකුවත් පාපය පාපයමයි. අම්මා තාත්තා දිහා රවලා බැලුවත් පින්වතුනි
පාපය නම් පාපයමයි. වර්තමාන සමාජයේ කොපමණ තරුණ දරුවෝ සිටිනවද අම්මට තාත්තට නොසලකන. බුදුබණ පද අසන අපේ මේ ශ්‍රී ලංකා දීපයේ කොච්චරනම් අපට අසන්නට දකින්නට ලැබෙනවද අම්මට තාත්තට නොසලකන දරුවෝ පිළිබඳ. පුංචි දරුවාගේ පටන් ගත්තත් අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා අම්මා තාත්තට රවන ගහන බනින දරුවෝ පිළිබඳ. පින්වතුනේ ලෝතර බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ දින්නාහම් භික්ඛවේ න සුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකයේ කළ ගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කර මත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලා ඒ පින්වතුනේ බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. වැටුපක් පඩියක් නොලබා දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. අහිංසක අම්මලා තාත්තලා අද මෙතන බණ අසනකොට මොහොතක් සිතන්න පින්වතුනි. තව අහිංසක අම්මලා තාත්තලා කී දෙනෙක් නම් මහලු මඩම්වල මහා පාරවල් වල දුක් විඳිනවද? මහලු මඩම්වල දුක් විඳින අහිංසක අම්මලා තාත්තලා මහා පාරේ සිඟමන් යදින අහිංසක අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කොච්චර නම් කැපකිරීම කරන්නට ඇතිද? තරුණ දුවේ පුතේ අම්මා තාත්තා ඔබ ළඟ ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න. අම්මා තාත්තා ඔබෙන් ඈතට ගියාට පස්සේ මොන පින්කම් කරලා පින් දුන්නත් කවදාවත් වැඩක් නම් වෙන්නේ නැහැ. ලෝතර බුදුහාමුදුරුවෝ අම්මව තාත්තව gedara බුදුන්ට සමාන කළේ නිකම් නන් නෙවෙයි. ඒ gedara බුදුන්ට සමාන කළ අම්මව තාත්තව ආදරයෙන් කරුණාවෙන් රැක බලා ගන්න. අහිංසක අම්මට තාත්තට සලකන්න. දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ පින් නැති අම්මා පෝෂණය කළ තම ආදරණීය පින් නැති පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිඝාසිරි ලබත්වා මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හදවත තුල තබාගෙන දෑත් නලලට අරගෙන අපි අපේ පින් නැති අම්මව තාත්තව පුංචිම පුංචි කවි පෙළකින් සිහිපත් කරමු. දසමාසයක් කුස තුල මා දරෝ අම්මා රතුලේ සුදු කිරි
නිතර නිතර සිහි කරනා එකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා නිතර නිතර සිහි කරනා එකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ හිතරි දෙනා වචන කියලා බනින්න ඇති අම්මේ ඒ සියලුම වැරදිවලට සමාවෙන්න අම්මේ මේ පින්ගෙන මතෝ භවයක නිවන් යන්න අම්මේ මේ පින්ගෙන මතෝ භවයක නිවන් යන්න අම්මේ තාත්තේ සසරේ හැමදාම මන් ගාවින්ම ඉනු මැනමේ විලසේම සංසාරයේ එයමයි මට සැනසීම ඔබ බුදුවන්න සසරේ කල් වැඩිතාම ඔබ බුදුවන්න සසරේ කල් වැඩිතාම එනිසා පේ බන මෙතනින් නවතනවා තව බන ඕන නම් වෙන දව
එනවා සාදුකාරයක් එක විට මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිට ගස්වැල් ඇඹරී යන්නට කියන්න හයියෙන් සාදු මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා බන කියනා අපි උඩ විසි වෙන්නට කියන්න හයියෙන් සාදු මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ විසි උන අපි බිමට වඩින්නට කියන්න හයියෙන් සාදු සදහම් සුවයෙන් ලොව සැනසේවා මව්පිය ගුණයේ බව වැටහෙවා මෙත් දියරේ කව් රුත් නැහැවේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා අප සැම දෙනාටම මේ පින් එක ලෙසට පිහිටා සසර සැප විඳ ලැබගෙන සතුට ලැබගනු පිණිස ආජරාමර සැප එකට මෙත් මුනිසඳුන් හමු වේවා මතු දිනට
සෙත් මුනි සඳුන් හමු වේවා මතු දිනට ආකාසට්ටච බුම්මට්ටා දේවානගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්칸තු ලෝක සාසනං චිරම් රක්칸තු ධම්මදේශනං චිරම් රක්칸තු මම් පරන්ති. හොඳයි එහෙමනම් අද මේ විහාරස්ථාන පින්බිම තුල දේශනා කළ පින්නතිය ඔබ හැම දෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේ අපි හැම දෙනා ලබා ගත්තා වූ මේ පින් කුසල් දහම් පළමු කොට අපි හැම දෙනා අනුමෝදන් කරමු. මේ විහාරස්ථාන පින්බිම තුල වැඩ සිටින ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන පින්නති අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට අපි හැමදෙනා ලබා ගත්තා වූ මේ පින් දහම් හේතු වාසනා වේවා. চিරාත් කාලයක් සසුන් කෙත බබළුවා ලන්නට চিරාත් කාලයක් සසුන් කෙත තුල වැඩ සිටින්නට උන්වහන්සේලාට තුනුරුවනේ ආශිර්වාදය සතර දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වාගේ මද මේ වටිනා පින්කමේ මූලික අරමුණ තමයි ගලේ ගෙදර විසූ ප්‍රේම කුමාර ශීපාල් ආදරණීය පියාණන්ගේ පළමුවන ගුණානුස් මරණය නිමිති කරගෙන තමයි මෙවැනි වටිනා පින්කමක් සංවිධානය කරන්නට යෙදුනේ. අපි හැමදෙනා ලබා ගත්තා වූ මේ පින් දහම් ප්‍රේම කුමාර ආදරණීය පියාණන්ට හේතු වාසනා වේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජීවත්ව සිටිනේ පින්නති ආදරණීය මෑණියන්ට අපි හැමදෙනා ලබා ගත්තා වූ මේ පින් දහම් හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ වටිනා පින්කම සංවිධානය කළ ඒ පවුලේ දුවදරුවන් පින්නති හැමදෙනාට මේ පින් දහම් හේතු වාසනා වේවා. මෙවැනි පින්කම් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වටිනා පින්කම සඳහා අප දෙනමට ගෞරවයෙන් යුතු ආරාධනා කරන්නට යෙදුනේ බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන ගම්දනව සිසාරා මෙවැනි වටිනා පින්කම් වලට අප වැඩම කරවන අප නමින් ආමන්ත්‍රණය කරන ආනන්ද මාමා අපි අනුමෝදන් කරමු මෙවැනි පින්කම් තව තවත් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදයේ සතර දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වටිනා පින්කම සඳහා වචනයකින් හරි උදව් උපකාර කළ ලොකු කුඩා පින් නැති හැම දෙනාටමත් මේ පින් දහම් හේතු වාසනා වේවා. අවසානයේ අපි යමි පින් දහම් අනුමෝදන් කරමු. මේ විහාරස්ථාන පින්බිම ආරක්ෂා කරන පින් නැති ඔබ හැම දෙනා ආරක්ෂා කරන සියලෝම දෙවි දේවතාවුන් වහන්සේලාත් අප මේ දෙන පින්පෙත් අරගෙන
පාර්ථනීය බෝධියකින් උතුම් නමා මහ නිවනින් සැනසේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ විහාරස්ථාන පිම්බිම තුල දේශනා කළ පින්නති ඔබ හැම දෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මේ මොහොතේ මෙතකින් නිමාවටපත් කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුමතර යෝගාසන කායම ධර්ම දේශනාව සමග බොහොම අපූර්වට සහ සම්බන්ධ වුණා. විශේෂම මතක් කරන්නට ඕනේ වෙනවා මේ අවස්ථාවේදී ගලේ ගෙදර විසු ප්‍රේම කුමාර ශ්‍රීපාල් පියාණන්ගේ එක්වන ගුණානුස්මරණය වෙනුවෙන් තමයි බිරිඳ දෝ දරුවන් විසින් මේ පින්කම මේ විදිහට සංවිධානය කෙරුවේ. ඉතින් අද දවසේදී අප ධර්ම දේශනාවට මේ සඳහා වැඩම කරපු එම මෙහෙණින් වහන්සේලාට අටපිරිකර පූජාවන් සෙසු පිරිකර පූජාවන් පූජා කිරීම සඳහා මා ආරාධනා කරනවා ප්‍රේම කුමාර ශ්‍රීපාල් පියාණන්ගේ බිරිඳටත් ඒ වගේම මේ දරුවන්ගේ බෑණියන් වහන්සේටත් ආරාධනා කරනවා. ඒ වගේම දියණියටත් ආරාධනා කරනවා. පුතණුවන් දෙපළටත් ආරාධනා කරනවා මේ අවස්ථාවේදී මෙහෙණින් වහන්සේලා දෙපළට අෂ්ට පරිස්කාර පූජාවන් සහ සිසු පිරිකර පූජා කිරීම සඳහා කාව්‍යමය විකාශන ධර්ම දේශනාවට වැඩම කළ කාව්‍ය ශ්‍රී ගණේමුල්ලේ දීපා ධම්මපාලි පොඩි මෙහෙණින් වහන්සේටත් කාව්‍ය ශ්‍රී ගණේමුල්ලේ ප්‍රදීපා ධම්මපාලි පොඩි මෙහෙණින් වහන්සේටත් අපේ සියලු දෙනාම උන්වහන්සේලා මේ ශාසනයට පූජා කරපු දෙමාපියන්ටත් එවැගේම උන්වහන්සේලාට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබෙන්නට කියලා අපි හැමදෙනා දෝත් මුදුන් තබාගෙන සාදු 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 කියමින් ආශිර්වාද කරමු. විශේෂයෙන්ම ස්තුතිය එකතු කරන්නට ඕනේ ගල්අතර සිවිජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට ගල්අතර සියලුම සුවිච්ඡා සංවිධානවලටත් ගල්අතර සියලුම ගම්වාසීන්ටත් ධර්මයේ ශ්‍රවණය සඳහා පැමිණි සියලුම දෙනාටමත් මෙම වැඩසටහන සංවිධානය ගැනීම කර ගැනීමේ උදව් කරපු සියලු දෙනාටමත් විශේෂයෙන්ම තරුණ කැලටත් විශේෂයෙන්ම ස්තුතිය එකතු කරනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සඳහා සපමණි සියලු දෙනාටම මතක් කරනවා ඔන්න ඒ වගේම ඔබේ පණිවිඩයත් හෙට දවසේ යවන්නට මේ ස්ථානයේ එහෙම නැත්නම් මෙම ධර්මශාලාවේ ලේ තන්දීමේ පින්කමකුත් එකතු කරලා තියෙනවා. ඒ සඳහාත් ඔබේ දායකත්වයේ ඔබේ පැමිණීමත් මතක් කර සිටිනවා. ඒ වගේම සියලු දෙනාටම තේපෙන් සංග්‍රහය සකසලා තිබෙනවා. එයත් භුක්ති විඳින්නට කියලා අපි ආරාධනා කරනවා. මේ සඳහා සැපමුණු මේ සඳහා උදව්පකාර කරපු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.